බලන්න මේ view එක කොච්චර ලස්සනද කියලා. දවසම වුණත් මෙතනට වෙලා බලන් ඉන්න පුළුවන් තරම් ලස්සන view එකක්. හායි කොහොමද ඉතින් ඔයාලට? ඉතින් මේ vlog එකෙන් අරන් එන්නේ අපි හැමෝම ගොඩාක් ආසාවෙන් බලන් හිටිය ඇල්ල ට්‍රිප් එක ගැන. ඉතින් මගේ මත්තල එයාපෝට් vlog එක ඔයාලා බැලුවා නම් දන්නවා දැන් අපි මේ මත්තලේ ඉඳලා ඇල්ලට යන ගමන් ඉන්නේ. ඉතින් බලන්නකෝ අපේ ලංකාවේ ලස්සන කුඹුරු යායක් පහු කරගෙන තමයි අපි මේ යන්නේ. ඉතින් අපි යන අතරමඟදී පොඩි බඩගින්නක් ඇවිල්ලා මේ වගේ ලස්සන තැනක නැවැත්තුවා. ඇත්තටම මේක පුංචි රෙස්ටුරන්ට් එකක්. ඒත් බලන්න මෙතන ඉඳලා පේන කඳුවල ලස්සන. මේ වගේ ලස්සන කඳු පන්තියක් බලාගෙන චූටි රෙස්ටුරන්ට් එකකින් මේ වගේ කෑම වේලක් ගන්න ඔයාලත් කැමතිද? මම නම් හරිම කැමතියි. කියන්නකෝ බලන්න ඔයාලගේ අදහසත්. ඉතින් අපි මේ රෝස් පානුයි පොල් රොටි මොනවත් එක්කද කන්න තියෙන්නේ කියලා බලමු. ලංකාවේ අපේ රසට සැරට කෑමක් ලැබෙනවා කියන්නේ ඉතින් මේ view එකත් බලාගෙන ඔයාලට මේ ඇහෙන්නේ අපේ පුංචි ගායකයාගේ සද්දේ. එයා සිංහල සින්දු වලට හරිම කැමතියි. ඉතින් අපි ආයෙත් අපේ ගමන පටන් ගත්තා. බලන්න මේ කඳු පන්තිවල ලස්සන. ලංකාවේ මම ආසම දේ මේ වගේ කඳු පේන එකයි ලස්සන ගස් කොළන් ඒව බල ඇල්ලට යන අපි මේ ගමන පාර දෙපැත්තේ පුදුම තරම් ලස්සනයි ආස හිතෙනවා ඉතින්. ඉතින් කවුද දන්නේ මේ ඇතින් පේන ලස්සන දිය ඇල්ල? හැමෝම දන්නවා මම හිතන්නේ මේ දිය ඇල්ල රාවණා ඇල්ල කියලා තමයි මෙතනට කියන්නේ. කුඩා රාවණා ඇල්ල කියලාත් කියනවා. ඉතින් අපි බැස්සේ නෑ මේ දියඇල්ල බලන්න මෙතනට. වාහනේ ඉන්න ගමන්ම මේ විදිහට මේ ඇල්ලේ ලස්සන බලාගත්තා. මොකද කලින් අපි මෙතනට ඇවිල්ලා තියෙනවා බලලා තියෙන නිසා. ඉතින් අපේ රටේ ලස්සන මේ විදිහට බලන්න මේ වගේ විදේශිකයෝ ඒ වගේ ගොඩක් අය එන එකත් ඇත්තටම හරිම සතුටුයි. ඉතින් මේ සෝබා සෞන්දර්යය මේ විදිහටම රැකගෙන ලංකාව දවසින් දවස දියුණු වෙන්න කියලා තමයි අදවතින් ප්‍රාර්ථනා කරන්නේ. ඔන්න දැන් අපි ඇල්ලේ බුක් කරපු හොටෙල් එකට ගොඩාක්ම ළඟයි. මෙහෙම පටු පාරක් දිගේ තමයි යන්න තියෙන්නේ. ඔන්න ඉතින් අන්තිමට අපි හොටෙල් එකට ආවා. මේක බෙල්මවුන්ට් ඇල්ල හොටෙල් එක. හරිම ලස්සන view එකක් තියෙනවා. මේ තමයි හොටෙල් එකේ ඩයිනින් ඒරියා එක. හරිම ලස්සනට සිම්පල් විදිහට හදලා තියෙනවා. ඔන්න දැන් තමයි අපි රූම් එකට යන්නේ. බලමු රූම් එක කොහොමද කියලා. මේ විදිහට බෙඩ් එක තියෙනවා මෙතන රූම් එකේ. මේක ශ්‍රී ලංකන් ට්‍රැඩිෂනල් ස්ටයිල් එකට හදපු බෙඩ් එකක්. ඔන්න දැන් තමයි මේ රූම් එකේ ලස්සනම තැන බලන්න යන්නේ. අපි මේ හොටෙල් එකේ මවුන්ටන් විව් රූම් එකක් තමයි බුක් කළේ.
ඇත්තටම අප බලාපොරොත්තු වුණාට වඩා පුදුම තරම් ලස්සන view එකක් තමයි මෙතන තිබුණේ. මෙතන ඉඳගෙන මේ කඳුපන්ති දිහා බලාගෙන දවස මුණත් ඉන්න පුළුවන්. ඒ තරම්ම හිත නිවන තැනක් මේක. රූම් එක ඇතුළේ ඉඳලා බලනකොට මේ පේන විදිහ තමයි. ඉතින් පේනව නේද මගේ සතුට? මම නම් ගොඩාක් ආස වුණා මේ තැනට. අන්න මේ තමයි බාත් රූම් එක. ඔන්න ආයෙත් මේ ලස්සන view එක බලන්න ආවා. මෙතනට වෙලා ඉඳගෙන කුරුල්ල කෑ ගහන සද්දේ, ඒ වගේම මේ හුළඟේ සද්දේ මේ හැමදේම බලාගෙන අහගෙන ඉන්නකොට හිතනම් ගොඩාක් නිමෙනවා. මගේ ජීවිතේ මම නම් ආසම කරන දෙයක් තමයි මේ. මේ සබාදහමත් එක්ක ඉන්නකොට කොච්චර සැනසෙල්ලක් දැනෙනවද? ඉතින් ඔයාලත් මම වගේ මේ වගේ ලස්සන ගහක් වලට කැමති කෙනෙක්ද? මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. Thank you so much අන්තිම වෙනකම් මේ වීඩියෝ එක බැලුවට. ඒ වගේම ඊළඟ වීඩියෝ එකෙන් තවත් අපි ඇල්ලේ බලන්න ගිය ලස්සන තැන් ඔයාලා එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම ඔයාලා මේ වගේ vlogs දිගටම බලන්න කැමති නම් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. Thank you. Bye bye.